දිනවදරන්නට මාවතට පිවිසෙන්න එනා ඉස්කෝලේ ආයුබෝවන් ආදරණීය දුවල පුතාලා හැමෝටම අද මම ඔයාලත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ තෙවන වාර පරීක්ෂණයට අදාළ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය ගැනයි. ප්‍රශ්නේ අංක 1. සිංහල අක්ෂරමාලාවේ ඇති අක්ෂර ගණන. පිළිතුරු අංක 1 54. පිළිතුරු අංක 2 30. පිළිතුරු අංක 3 42. පිළිතුරු අංක 4 60. දුවල පුතාලා මතක තියාගන්න ඕන අපි පාවිච්චි කරන නූතන සිංහල අක්ෂරමාලාවේ එහෙමත් නැත්නම් සිංහල හෝඩියේ අක්ෂර 60ක් තියෙනවා. ඒ නිසා නිවැරදි පිළිතුර තමයි අංක 4. ඒ කියන්නේ 60. අනිත් පිළිතුරු ඒ කියන්නේ 54, 30, 42 කියන ගණන් වැරදි. සමහර පැරණි හෝඩිවල හෝ අක්ෂරමාලාවේ කොටස්වල මේ වගේ ගණන් තිබුණට සම්මත සම්පූර්ණ අක්ෂරමාලාවේ තියෙන්නේ අකුරු 60යි. ප්‍රශ්නේ අංක 2. උත්තම පුරුෂ අතීත කාල ඒක වචන ක්‍රියාපදයකි. 1. දුවමු. 2. දිවු වෙමි. 3. දුවහි. 4. දිවු වෙමු. මේක ටිකක් ව්‍යාකරණ සම්බන්ධ ප්‍රශ්නයක්. අපි බලමු මේක තේරුම් ගන්නේ කොහොමද කියලා. උත්තම පුරුෂ කියන්නේ මම හෝ අපි කියන අර්ථය දෙන පද. අතීත කාල කියන්නේ වෙලා ඉවර වුණු දෙයක්. ඒක වචන කියන්නේ එක්කෙනෙක් ගැන කියවෙන පද. එතකොට මේ තුනම ගැලපෙන්න ඕන. අපි පිළිතුරු බලමු. දුවමු කියන්නේ අපි හැමෝම එකතු වෙලා කරන දෙයක්. ඒක බහුවචනයි. දිවු වෙමි කියන්නේ මම දිවු වෙමි. එතකොට මම කියන්නේ උත්තම පුරුෂ. ඒක වචන. දිවු වෙමි කියන්නේ අතීත කාල. එහෙනම් මේක තමයි නිවැරදි පිළිතුර. දුවහි කියන්නේ නුඟ දුවහි කියන අර්ථය. ඒක මධ්‍යම පුරුෂ. දිවු වෙමු කියන්නේ අපි දිවු වෙමු. ඒක උත්තම පුරුෂ වුණාට අතීත කාල වුණාට බහුවචන. ඒ නිසා නිවැරදිම පිළිතුර වෙන්නේ අංක 2. දිවු වෙමි. ප්‍රශ්නේ අංක 3. සංඥක අකුරු පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. නිවැරදි පිළිතුර අංක 2. ග, ජ, ඩ, ද, ම. සංඥක අකුරු කියන්නේ මේ අකුරු 5ට. අනිත් පිළිතුරු වල සංඥක අකුරු නොවන ල, ෂ, ඛ වගේ අකුරු අඩංගු නිසා ඒවා වැරදි. අපි යමු ප්‍රශ්නේ අංක 4ට. ගුරුවරු සිසුන් සමග දෙමාපියත් හමු වූහ යන වාක්‍යයේ උක්ත පදය වන්නේ 1. ගුරුවරුය 2. සිසුන්ය 3. දෙමාපියන්ය 4. හමු වූහය. හොඳයි දරුවනි මේ වාක්‍යයේ උක්ත පදය මොකක්ද කියලා අහන්නේ. උක්ත පදය කියන්නේ වාක්‍යයක ක්‍රියාව කරන කෙනා හෝ දේ. මේ වාක්‍යයේ ක්‍රියාව තමයි හමු වූහ. දැන් අපි ප්‍රශ්නයක් අහමු කවුද හමු වූහ? පිළිතුර එනවා ගුරුවරු. එහෙනම් මේ වාක්‍යයේ උක්ත පදය වෙන්නේ ගුරුවරු කියන එක. සිසුන් සහ දෙමාපියන් කියන්නේ අනුක්ත පද, ඒ කියන්නේ ක්‍රියාවට යටත් වෙන අය. හමු වූහ කියන්නේ ක්‍රියාපදය. ඒ නිසා නිවැරදි පිළිතුර අංක 1 නේද? ප්‍රශ්නේ අංක 5. පිල්ලමකින් සංකේතවත් නොවන ස්වරය වන්නේ. ඒකට දීලා තියෙන පිළිතුරු තමයි ඌ යන්න, ර යන්න, ආ යන්න, ඕ යන්න. හොඳට හිතන්න මේ ස්වර 4න් ව්‍යංජන අක්ෂරයක් එක්ක එකතු වෙද්දී වෙනම ලකුණක්, ඒ කියන්නේ පිල්ලමක් එකතු වෙන්නේ නැත්තේ මොන ස්වරයටද? ඔයාලා හරි. නිවැරදි පිළිතුර තමයි අංක 3 ආ යන්න. අපි බලමු ඒ ඇයි කියලා. පිල්ලමක් කියන්නේ ව්‍යංජන අක්ෂරයකට ස්වරයක් එකතු කරනකොට අපි යොදන ලකුණකට. නමුත් ආ කියන ස්වරයට එහෙම වෙනම ලකුණක් නැහැ. ඒකට හේතුව තමයි සිංහල භාෂාවේ තියෙන හැම ව්‍යංජනාක්ෂරයකම ආ කියන ස්වරය ගැබ් වෙලා, ඒ කියන්නේ හැංගිලා තියෙනවා. උදාහරණයක් විදිහට
කාකුර ගත්තොත් ඒක හැදිලා තියෙන්නේ ක කියන හල් අකුරට ආස්වරය එකතු වෙලා. ඒකට වෙනම ලකුණක් අපි දැම්මේ නෑ නේද? දැන් අපි බලමු අනිත් පිළිතුරු වැරදියයි කියලා. අංක 1 ඌ යන්න. ඌ ස්වරය සංකේතවත් කරන්න අපි පාපිල්ල කියන පිල්ලම පාවිච්චි කරනවා. ක අකුරට ඌ එකතු වුණාම කූ වෙනවා වගේ. ඉතින් ඒකට පිල්ලමක් තියෙනවා. අංක 2 ර යන්න. මෙතන ර කියලා දීලා තිබුණට රූ කියන ස්වරය තමයි අපි සලකා බලන්නේ. රූ ස්වරය සඳහා අපි ගයනු කිත්ත කියන පිල්ලම යොදනවා. ක අකුරට රූ එකතු වුණාම ක්‍රූ වෙනවා වගේ. ඒ නිසා ඒකටත් පිල්ලමක් තියෙනවා. අංක 4 ඕ යන්න. ඕ ස්වරය පෙන්වන්න අපි පිල්ලම් දෙකම යොදනවා. ඒ තමයි අකුරට කලින් කොම්බුව සහ අකුරට පස්සේ ඇල පිල්ල. ක අකුරට මේ දෙකම එකතු වුණාම කෝ වෙනවා. ඒ නිසා ඒකටත් පිල්ලමක් තියෙනවා. ඒ අනුව වෙනම පිල්ලමක් නැටි එකම ස්වරය වෙන්නේ ආ යන්නයි. ඔයාලට දැන් හොඳටම පැහැදිලියට කියලා මම හිතනවා. ප්‍රශ්න අංක 6 සහ 7. ප්‍රශ්න වලින් අපෙන් අහන්නේ සමාන අර්ථ දෙන පද ලියන්න කියලා නේද? එහෙනම් යමු. ප්‍රශ්න අංක 6. දවල. දවල කියන වචනේ තේරුම තමයි සුදු පාට. සුදු කියන වචනයට තියෙන තවත් සමාන පද තමයි මේවා. සුදු මේක අපි හැමෝම දන්න වචනයක්. ශ්වේත මේකත් සුදු පාටට කියන තවත් වචනයක්. පිරිසිදු දවල කියන වචනය පිරිසිදු බව පෙන්වන්නත් පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට ධවල චේතනා කියන්නේ පිරිසිදු අදහස් කියන එකයි. පිළිතුරු විදියට ඔයාලට සුදු පාට කියන ලියන්න පුළුවන්. ප්‍රශ්න අංක 7 දරුවනේ වල කියන වචනයෙන් කියන්නේ පොළොවේ තියෙන වලක් හෝ කුහරයක්. වල අපි ලින්දක් හදනකොට මුලින්ම වලක් කපනවා. කුහරය මේකත් වලක් වගේම හිස් තැනකට කියන තවත් වචනයක්. ප්‍රශ්න අංක 8 සහ 9 විරුද්ධාර්ථවත් පද ලියන්න. ප්‍රශ්න අංක 8 පුලුල්. පුලුල් කියන්නේ පළලින් වැඩි දෙයකට වයිඩ්. උදාහරණයක් විදිහට පුලුල් පාරක්. එහි ප්‍රතිවිරුද්ධ එනම් පළලින් අඩු දෙයකට අපි කියන්නේ පටු කියලයි. නිවැරදි පිළිතුර තමයි පටු. දැන් යමු ප්‍රශ්න අංක 9 මෑත. හරි කියමු බලන්න විරුද්ධ පදේ කියලා. මෑත කියන වචනයෙන් කාලයෙන් හෝ දුරින් ළඟ කියන අර්ථය දෙනවා. උදාහරණයක් විදිහට මෑතකදී සිදු වූ සිදුවීමක්. එහි තේරුම ප්‍රතිවිරුද්ධයි. එනම් කාලයෙන් හෝ දුරින් දුර යන්න හැඟවීමට අපි ඈත කියන වචනේ පාවිච්චි කරනවා. ඒ අනුව නිවැරදි පිළිතුර තමයි ඈත. ප්‍රශ්න අංක 10. නිවැරදි අක්ෂර වින්‍යාසය තෝරන්න. නිවැරදි පිළිතුර අංක 4 ණය. දී ඇති වචන 4න් නිවැරදිව අක්ෂර වින්‍යාසය කර ඇත්තේ ණය යන වචනය තමනයි. අනෙක් පිළිතුරු වැරදි ඇයි? පළමු ඡායාරූප. මෙය වැරදි. නිවැරදි වචනය ඡායාරූපයන්යි. මෙහිදී ච වෙනුවට ච යෙදිය යුතුය. 2 පරීක්ෂණය. මෙය වැරදි. නිවැරදි වචනය පරීක්ෂණය යන්නයි. මෙහි රී යන්න දීර්ඝ වී රී විය යුතු අතර ස වෙනුවට ෂ යෙදිය යුතුය. 3 ආර්ථික. මෙය වැරදි. නිවැරදි වචනය ආර්ථික යන්නයි. මෙහිදී රේපය ඒ කියන්නේ ර ශබ්දය ත අකුර සමග යෙදිය යුතුය. ප්‍රශ්න අංක 11 මේ වචන 4න් අභ්‍යාසය පුෂ්පය ප්‍රතිඵල පුස්තකාලය මේ වචන 4න් නිවැරදිව ලියලා තියෙන්නේ අපෙන් අහන්නේ නිවැරදි පිළිතුර වන්නේ ප්‍රතිඵල කියන වචනයයි. ප්‍රශ්න අංක 12 පහත වාක්‍යයේ ඇති නාම විශේෂණ පදය හා ක්‍රියා විශේෂණ පදය උපුටා තිත් ඉර මත ලියන්න. මල් ඔසරිය ඇඳ සිටි කාන්තාව ශෝකයෙන් බිම බලා සිටියාය. ප්‍රශ්නයෙන් අපෙන් අහන්නේ නාම විශේෂණ පදයයි ක්‍රියා විශේෂණ පදයයි තෝරලා ලියන්න කියලා. නාම විශේෂණයක් කියන්නේ නාම පදයක්. ඒ කියන්නේ කෙනෙක්, දෙයක්, තැනක් ගැන වැඩි විස්තරයක් කියන පදයකට. මේ වාක්‍යයේ ඔසරිය කියන්නේ නාම පදයක්. ඒ ඔසරිය කොහොම එකක්ද? මල් ඔසරියක්. එහෙනම් මල් කියන පදය තමයි නාම විශේෂණය. ක්‍රියා විශේෂණයක් කියන්නේ ක්‍රියාවක්. ඒ කියන්නේ කරන දෙයක් සිද්ධ වුනේ කොහොමද කියලා විස්තර කරන පදයකට. මෙතන ක්‍රියාව තමයි බලා සිටියා. කොහොමද බලාගෙන හිටියේ? ශෝකයෙන්. එහෙනම් ශෝකයෙන් කියන පදේ තමයි ක්‍රියා විශේෂණය.
ප්‍රශ්න අංක 13. කෝදුරුවා යන වචනය නිර්මාණය වීමට ස්වර ව්‍යංජන නිවරදීව යෙදුණු පිළිතුර තෝරන්න. 1. ක දන ඕ දන ද දන ඌ දන රු දන ආ දන ව දන ආ. 2. ක දන ඕ දන ද දන ඌ දන ර දන ඌ දන ව දන ආ. 3. ක දන ඕ දන ද දන ඌ දන ර දන ආ දන ව දන ආ. 4. ක දන ඕ දන ද දන ඌ දන ර දන ආ දන ව දන ආ. නිවැරදි පිළිතුර අංක 2. අපි බලමු හරිද කියලා. කෝදුරුවා යන වචනේ සෑම අක්ෂරයක්ම ස්වර සහ ව්‍යංජන වලට වෙන් කර බලමු. කෝ ක ව්‍යංජනයේ දන ඕ ස්වරය. දු ද ව්‍යංජනයේ දන ඌ ස්වරය. රු ර ව්‍යංජනයේ දන ඌ ස්වරය. වා ව ව්‍යංජනයේ දන ආ ස්වරය. මේ අනුව කෝදුරුවා යන වචනේ සෑදීමට නිවැරදි ස්වර සහ ව්‍යංජන පිළිවෙල වන්නේ ක දන ඕ දන ද දන ඌ දන ර දන ඌ දන ව දන ආ. දී ඇති පිළිතුරු අතරින් දෙවන පිළිතුර මේ සඳහා නිවැරදිව ගැලපේ. 2. ක දන ඕ. 1, 3 සහ 4 යන පිළිතුරුවල ඇති වැරදි පහතින් දැක්වේ. 1. රූ ශබ්දය සඳහා ර දන ඌ යෙදිය යුතුය. 3 සහ 4 වල රූ ශබ්දය සඳහා ර දන ඌ යෙදිය යුතු. නමුත් මෙහි ර දන ආ ලෙස දක්වා ඇත. දැන් 14 සිට 16 තෙක් ප්‍රශ්නවල වාක්‍ය සම්පූර්ණ කරන්න සුදුසු පදේ තෝරමු. ප්‍රශ්නාංක 14 පාසල් දරුවෝ හිස්තැනක් පිළිගත්තෝය. හිස්තැනට ආයුතු නිවැරදි පිළිතුර තමයි ගුරු දෙගුරුන්. මෙතන පාසල් දරුවෝ කියන්නේ උක්තය. පිළිගත්ති කාවද? ගුරු දෙගුරුන්ව. ක්‍රියාවට යටත් වෙන්න නිසා එය අනුක්ත පදයක් වෙන්න ඕන. ගුරු දෙගුරුන් කියන්නේ එහි නිවැරදි අනුක්ත පදයයි. තේරුණාද දරුවනි? අනෙක් පිළිතුරු වැරදියයි. ගුරු දෙගුරුවෝ කියන්නේ උක්ත පදයක්. ගුරු දෙගුරු යනු පදයක් ලෙස මෙතනට ගැලපෙන්නේ නැහැ නේද? අපි යමු ඊළඟ ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්න අංක 15. හිස්තැනක් තරංගයට සහභාගී වූයේය. හිස්තැනට ආයුතු නිවැරදි පිළිතුර තමයි දරුවනි ක්‍රීඩකයා. වාක්‍යයේ අවසන් වෙන්නේ වූයේය කියන ඒකවචන ක්‍රියාපදයකින්. ඒ නිසා උක්තයත් ඒකවචන වෙන්නම ඕන. අනෙක් පිළිතුරු වැරදියයි. ක්‍රීඩකයෝ සහ ක්‍රීඩකින් කියන පද දෙකම බහුවචන නිසා ඒකවචන ක්‍රියාපදයේ සමග ගැලපෙන්නේ නැහැ. ප්‍රශ්න අංක 16. ජනාධිපතිතුමා හිස්තැනක් අගය කරන්නීය. හිස්තැනට ආයුතු නිවැරදි පිළිතුර තමයි ඇමතිවරුන්. ජනාධිපතිතුමා උක්තය අගය කරන්නේ කාවද? ඇමතිවරුන්ව. අනුක්තය. අනෙක් පිළිතුරු වැරදියයි. ඇමතිවරු කියන්නේ උක්ත පදයක්. ඇමතිවරයෙක් කියන්නේ ඒට වචන පදයක්. නමුත් වාක්‍යයේ අර්ථයට වඩාත්ම ගැලපෙන්නේ බහුවචන අනුක්ත පදයයි. 17 සිට 19 තෙක් ප්‍රශ්නවල සුදුසු ක්‍රියාපදය නැත්නම් ආඛ්‍යාතය තෝරමු. ප්‍රශ්නංක 17. ලේඛකයා උත්සවය හිස්තැනක් ඇමතුවේය, ඇමතුවෝය, ඇමතුවාය. හිස්තැනට අදාළ නිවැරදි පිළිතුර ඇමතුවේය. ලේඛකයා කියන්නේ ඒකවචන උක්තයක්. ඒ නිසා ක්‍රියාපදයට ඒකවචන වෙන්න ඕන. අනෙක් පිළිතුරු වැරදියයි කියා බලමුද? ඇමතුවෝය යනු බහුවචන ක්‍රියාපදයකි. ඇමතුවාය යන්න ව්‍යවහාරයේ යෙදුනත් ග්‍රන්ථ ව්‍යවහාරයේදී වඩාත් නිවැරදි පිළිතුර වන්නේ ඇමතුවේය යන්නයි. ප්‍රශ්නංක 18. තාරකා පන්තිය අහස අලංකාර හිස්තැනක් කලේය, කලහා, කලෝය. නිවැරදි පිළිතුර කලේය. තාරකා පන්තිය යනු තාරකා සමූහයක් වුවත් එය එක් ඒකකයක් ලෙස සැලකන නිසා උක්තය ඒකවචන ලෙස ගැනේ. අනෙක් පිළිතුරු වැරදියයි. කලහ සහ කලෝය යනු බහුවචන උක්ත පද සමග යෙදෙන ක්‍රියාපදයි. ප්‍රශ්නංක 19. සොර මුල පැන හිස්තැනක් දුවයි, දුවති, දුවන්නේය. නිවැරදි පිළිතුර දුවති. සොර මුල කියන්නේ සොරුන්ගේ කණ්ඩායම යනු බහුවචන උක්තයකි. ඒ බැවින් ක්‍රියාපදයේද බහුවචන විය යුතුයි. අනෙක් පිළිතුරු වැරදියයි. දුවයි සහ දුවන්නේය යනු ඒකවචන උක්ත පද සමග යෙදෙන ක්‍රියාපදයි. ප්‍රශ්න අංක 20. වාක්‍ය නිවැරදිව පද බෙදා විරාම ලකුණු යොදන්න.
බලමු වාක්‍යය. මේඝ වර්ණයෙනි මා මුලාවෑ කලවරදිකි. මම මහා විහාරය නැවත කරවන්නෙමි. තෙපි මාගේ වරද ක්ෂමා කරවූද. දරුවනේ නිවැරදි කරන ලද වාක්‍ය මේඝ වර්ණයෙනි මා මුලාවී කලවරදිකි. මම මහා විහාරය නැවත කරවන්නෙමි. තෙපි මාගේ වරද ක්ෂමා කරවූද. මේ වාක්‍යයේ කල වෙනස්කම් මොනවද කියලා එකින් එක බලමු. පද බෙදීම. මා මුලාවෑ යන්න මා මුලාවී ලෙස නිවැරදි විය යුතුයි. කලවරදෙකි මම යන්න කලවරදෙකි මම ලෙස වාක්‍ය දෙකක ආරම්භයේ සහ අවසානයේ ලෙස බෙදිල යුතුයි. තෙපි මාගේ වරද ක්ෂමා යන්න තෙපි මාගේ වරද ක්ෂමා ලෙස අර්ථවත් වන පරිදි පද වෙන් කළ යුතුයි. විරාම ලකුණු යෙදීම. මේඝ වර්ණයෙනි මෙහි මේඝ වර්ණයෙනි යනු ආමන්ත්‍රණයකි. කෙනෙකුට කතා කරන විට එම පදයට පසුව කොමාව එහෙම නැත්නම් එලපිල්ලේදී යුතුයි. කලවරදෙකි මෙතලින් එක් සම්පූර්ණ අදහසක් අවසන් වේ. එබැවින් වාක්‍ය අවසන් කිරීමට නවතීමේ තිත යෙදිය යුතුයි. කරවන්නෙමි මෙතනින්ද තවත් වාක්‍යයක් අවසන් වේ. එබැවින් නැවතත් නවතීමේ තිතේදී යුතුයි. කරවූද ප්‍රශ්නයක් අසන නිසා වාක්‍ය අවසානයේ ප්‍රශ්නාර්ථ ලකුණ යෙදිය යුතුයි. හරි දරුවනේ දැන් පැහැදිලි ඇති කින මම හිතනවා.